හායි ළමයි කොහමද? දැන් කට්ටිය බලාගෙන ඉන්නේ ග්‍රීන් කාඩ් එක ඕපන් වෙනකන් නේද? මම මේ ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්න ඉන්න කට්ටියට කතා කරන්නේ. මොකද අපේ පහුගිය වීඩියෝ ටිකේ අපි දාලා තිබුණා ග්‍රීන් කාඩ් එක ඕපන් වෙයි ඉක්මනටම එහෙම කියලා. ඊට කලින් කියන්න පොඩ්ඩක් හෙම්බිරිසා ඇදලා සද්දේ පොඩ්ඩක් ජරබර ගායි ගණන් ගන්න එපා. ඒක අපි බේස් කරගත්තේ ෆෙඩරල් රෙජිස්ටර් එකේ දාලා තිබිච්ච ෆෙඩරල් රෙජිස්ටර් එකේ කියලා තිබිච්ච දේත් එක්ක තමයි මේ අපි කිව්වේ මාසෙකින් ඕපන් වෙයි කියලා. ඒක එහෙම මාසෙකින් ඕපන් වෙනවා කියලා කියලා තිබුණා. හැබැයි 2026 ග්‍රීන් කාඩ් වින් කරපු කට්ටියගේ වීසා බුලටින් රිලීස් වෙලා තිබුණා නොවැම්බර් වලට. ඒකේ තියෙනවා වීසා බුලටින් එකේ ක්ලියර්ලි කියලා තියෙනවා එක තැනක 2027 DV ලොටරි ඇප්ලිකේෂන් වලට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි බලාපොරොත්තුෙන් හිටියට මේ මාසේ මැද කියන්නේ 16 වගේ 17 වගේ වෙද්දී ඕපන් වෙයි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ කියලා තමයි ඒකට අනුව අපිට කියන්න පුළුවන් වෙන්නේ. කියන්නේ නොවැම්බර් වීසා බුලටින් එකට අනුව කියන්න වෙන්නේ. මොකද වීසා බුලටින් එකේ වෙනම සඳහන් කරලා තියෙනවා මේ 2027 මොකද්ද වෙන්න යන්නේ කොහොමද ඇයි තාම පරක්කු කියන එක. ඒක මම ඕගොල්ලොන්ට පෙන්නන්නම්. හරි හැමෝටම පේනවා ඇති මෙන්න මේ visa bulletin immigrant numbers for November 2025 කියන එකේ November release කරපු එකේ මේකේ මතක විදියට 6 වෙනි පිටුවේ මෙන්න මෙතන diversity visa lottery 2026 කියන එකේ ඒකේ ඔය 2026 දිනපු කට්ටියට පොඩි ඉස්සරහක් තියෙනවා. ඊළඟට මෙන්න මෙතන date for the DV 2027 program registration period will be widely publicized in the coming months. Those interested in the entering the DV 2027 program shortly should check the Department of States diversity visa web page in the coming months. ඒ කියන්නේ අපිට දැන් මේක හෙට අනිද්දා ඕපන් වෙයිද කියලා කියන්න බෑ හරියටම. මේගොල්ලෝ කියන්නේ ටික දවසක් යයි කියලා. කමින් මන්ත්ස් වල ඕපන් වෙයි කියලා තමයි කියන්නේ. එතකොට ඉතින් පොඩ්ඩක් කට්ටිය බලාගෙන ඉන්න වෙනවා මේක කොයි වෙලේ වගේ ඕපන් වෙයිද කියලා ඇප්ලයි කරන්න ඇත්තටම උමනාව තියෙන කට්ටිය. මොකද හේතුව හැටියට කියලා තියෙනවා මේකෙත් අර $1 fee එකයි ඒගොල්ලොන්ගේ ඉන්ටර්නල් චේන්ජස් වෙනවා කියන එක. මොනවත් දන්නේ නැහැ චේන්ජස්. අපි දන්නේ මේගොල්ලෝ මේ පාරටත් පාස්පෝර්ට් ඩීටේල් ඉල්ලන්න හදනවද ඒ වගේ මුකුත් දන්නේ නැහැ. ඒවා වැඩි විස්තර කියලා නැහැ. මේ ටික තමයි කියලා තියෙන්නේ. 2027 ස්පෙෂලි මෙන්ෂන් කරලා තියෙනවා 2027 කට්ටියට මේක පොඩ්ඩක් පරක්කු වෙයි කියන එක. ඒ කියන්නේ කමින් මන්ත්ස් වලදී තමයි මේක ඕපන් වෙන්නේ කියන එක. ඉතින් ඕක තමයි මට පෙන්වන්න ඕනේ ඔයගොල්ලොන්ට. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ කට්ටිය ඇත්තටම ඉතින් පොඩ්ඩක් බලන්න මේ කියවන්න තවදුරටත් මොකද්ද මේ කතන්දරේ මේට අමතරව තව මොනවද තියෙන වීසා කැටගරීස් ඇමරිකාවට එනවනම් ඇමරිකාව විතරද එහෙම නැත්නම් වෙන රටවල් වලට ඇප්ලයි කරන්න වෙන chances තියෙනවද? ඒ වගේ දේවල් පොඩ්ඩක් බලන්න. ඉතින් ඇමරිකාවට එන්න තියෙන ලේසිම විදිය නිසා තමයි අපි මේක පොඩ්ඩක් මම කට්ටියට කියලා දුන්නේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. අපි අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් ඊට අමතරව මේ මම පොඩ්ඩක් බලාපොරොත්තු වෙනවා අපේ YouTube channel එකෙන් ඇමරිකාවට ග්‍රීන් කාඩ් වලින් ඇවිල්ලා මොනවද ඉස්සෙල්ලම කරන්න තියෙන jobs කොහොමද අපි ජොබ් එකක් හොයාගන්නේ වගේ කියන වීඩියෝස් දෙක තුනක් කරන්න. මොකද අපේ වීඩියෝස් වලට කට්ටිය සමහර කට්ටිය කමෙන්ට් දාලා අහලා තිබුණා මොනවද කරන්නේ මොනවද කරන්න පුළුවන් කොහොමද රිමෝට්ලි ඇප්ලයි කරලා ජොබ්ස් හොයාගන්න පුළුවන්ද ඒ වගේ දේවල්. ඉතින් ඒ ගැන පොඩි විස්තරයකුත් අපි කරන්නම්. ඒ කියන්නේ මේක පර්ෆෙක්ට්ම වීඩියෝ එකක් වෙන එකක් නැහැ. ඉතින් මම දන්න දේ මම කියලා දෙන්නම්. මොකද මට වැඩිය දන්න කට්ටිය ගොඩක් ඇති. ඉතින් අපි
පුංචි YouTube channel එකක්. අපි ඒකෙන් අපි දන්න දේ අපි දන්න දැනුම බෙදලා දෙන්න සූදානම්. ඉතින් එහෙනම් 2027 ඇප්ලයි කරන්න බලාපොරොත්තු ඉන්න කට්ටියට මේක තමයි මට කියන්න ඕනේ. බලාපොරොත්තු නැති කරගන්න එපා. අපි පොසිටිව් විදියට හිතමු. කොහොම හරි මේක ඇප්ලයි කරමු. කොහොම හරි ගොඩ දාගමු. ඔයගොල්ලෝ ෆොටෝස් ගැන ඇප්ලයි කරන විදිය ගැන තියෙන වීඩියෝස් බලන්න. ඊට අමතරව තව තියෙන වීඩියෝස් බලන්න. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. යාළුවන්ටත් share කරන්න. එහෙනම් කමෙන්ට් එකක් like එකක් දාන්න අපේ වීඩියෝ එකට. එහෙනම් ජය වේවා.